2026 පෙබරවාරි 28 වන දින ඔළුවෙම ඇමරිකානු සහ ඊශ්‍රායල බලකායන් එක්ව ඉරානයේ ඉලක්ක කර ගනිමින් ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙයුම ආරම්භ කළා. මෙය දශකයකට පසු කලාපය තුළ දියත් වූ විශාලතම ගුවන් සහ නාවික ප්‍රහාර මාලාව ලෙස සැලකෙනවා. මෙම මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය වූයේ ඉරානයේ බැලිස්ටික් මිසයිල මධ්‍යස්ථාන, ඩ්‍රෝන නිෂ්පාදන මධ්‍යස්ථාන සහ න්‍යෂ්ටික පර්යේෂණාගාරයි. ඇමරිකානු යුද ලේකම් පීට් හෙග්සෙට් ප්‍රකාශ කළ පරිදි මෙහි අරමුණ ඉරානයේ ප්‍රහාරක ශක්තිය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමයි. මේ සඳහා ඇමරිකානු ගුවන් යානා මෙන්ම ලූකස් වැනි නවීනතම ඩ්‍රෝන තාක්ෂණයද භාවිත කර තිබෙනවා. වාර්තාවලට අනුව පළමු පැය 24 තුළ පමණක් ඉලක්ක දහසකට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි මෙන්ම ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වී ඇත. මේ වන විට ඉරාන නාවික හමුදාවේ සහ ගුවන් ආරක්ෂක පද්ධතිවලට දැඩි හානි සිදුව ඇති බව හමුදා විශ්ලේෂකයින් පවසනවා. මෙයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඔපරේෂන් ට්‍රූ ප්‍රොමිස් යටතේ ඊශ්‍රායලයට සහ කලාපයේ ඇමරිකානු කඳවුරුවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙය සමස්ත ලෝක ආර්ථිකයට සහ තෙල් මිලට විශාල බලපෑමක් එල්ල කරමින් තිබෙනවා. දින 5ක් ගත වන විටත් ගැටුම් තවමත් පවතින අතර ජාත්‍යන්තර ප්‍රජාව සිවිල් වැසියන්ගේ ජීවිත පිළිබඳව සිය දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඉදිරි තොරතුරු සඳහා රැඳී සිටින්න.